good morning guys. ඉතින් කොහොමද ඔයාලට මේ ඇත්තටම සෑහෙන කාලෙකින් ඔයාලත් එක්ක එකතු වෙන්න හම්බුනේ මේ වීඩියෝ එකක් කරේ නෑ. ඉතින් මේ ඇත්තටම අපි මේ රැකියාවත් එක්ක පොඩ්ඩක් බිසි වුණා වතුර දාලා රටේ තත්ත්වයේ එක්ක. ඉතින් අපි වීඩියෝ කරේ නෑ මේ ඊට පස්සේ ඉතින් ගොඩක් කාලෙකින් අපි ඔයාලත් එක්කත් එකතුනේ. අපි ගෙදර ආවා මේ වයිෆ්ලයි ගමේ ගොඩ දවසකින් මේ මාස දෙකමාරකින් විතර නේ බබා. ඊටත් වැඩිද මම අපේ වයිෆ් අපි ඉතින් මේ සෑහෙන කාලෙකින් ගෙදර ආවා. දැන් තාම උදේට කාලත් නෑ. සෑහෙන දවසකින් කතා කරේ නෑනේ අපි යාළුවෝ. අපි මේ තාම උදේට කාලත් නෑ. ටිකක් වැඩිපුර නිදාගත්තා. මම නම් උදෙන්ම හැරුණා. බොරු කියන්නේ නැගිටිනකොට 9ක් පහ වෙලා. මම උදෙන්ම හැරිලා පාන්දර 7ට විතර හැරුණේ නේ. බොරු කියන්න පාබෝවා. මේ ඇවිල්ලා මේ ඉතින් තාත්තා නඩත්තු කරන අම්මගේ අන්තූරියෙන් වගාව. ආරකේ මල් පිපිලානේ. ඒකේ නම නම් මම දන්නේ නැහැ. මේ ඒ වුණාට මාරම සුවඳයි හවසට. හරි ඉස්සර අපේ ගෙදර වටේටම තිබුණා. දැන් තවත් තියෙනවා. හැබැයි දැන් අර තාත්තා කපලා ඒවා. මම දැකලා නැහැ මේකේ මල් පිපිනවා. ඕකම සුවඳයි. මම නම දන්නේ නැහැ තාත්තගෙන් අහන්න ඕනේ. නම දන්න කට්ටිය කමෙන්ට් කරගෙන යන්න. මේ ඉතින් බඩගිනි අපි දැන් ඇත්තටම බඩගිනි කන්න කියලා තමයි හදන්නේ උදේට. ඉතින් කන්න කියලා හදන්නේ. ඔයාලට පෙන්වන්නම් මෙතන අපි බුදු පිළිමේ හැදුවා මේ ගිය පාර ආපු වෙලේ. ඉස්සෙල්ලා අපි මෙතන තමයි ඕක මේ හදලා මෙතන තමයි අපි මෙහා කරලා තිබුණේ. ඊට පස්සේ අපි ඒක වෙනස් කරා. එතකොට අනේ තව එකක් තියෙනවා. හරිද? මේක වැටෙක්කේ ගිය පඳුරක්. මේක මම පහවසරෙන් තමයි හිටෙව්වේ. මම තමයි හිටෙව්වේ. ඒක තමයි ඒකද මේ ගෙයින් එළිය තියෙන්නේ. ගෙයින් එළියේ මම බැඳලානේ. එතකොට ඒක ගෙයින් එළියට ගිහිල්ලා. මේ තියන්නේ අපි ගිය මේ මාසේ එන්නේ මේ ඒ කියන්නේ ගිය සැරේ ඇවිල්ලා මේ රැස් වලල්ලා එහෙම ගෙනල්ලා මෙතන ලස්සනට ඉතින් හැදුවා. ඇත්තටම මේක මාර එළියයි මේ රැට මාර ලස්සනයි. යමු කන්නේ. අම්මා දැන් 3-4 පාරක් කිව්වා කන්න කියලා. මේක පෙන්නන්න. මේක කහ. මේ කහ තියෙන්නේ. මේක අවුරුද්දකට සැරයක් තමයි එල්ලන්නේ. මුකුත් වෙන්නේ නැහැ. පැලවෙනවා. මේක අර විස බීජනාශකයක් නිසා මේ හොඳයි ඒක ගෙවල් වලට. ගොඩක් කල් තිබ්බ ගන්නේ. ඔව් දැන් මේක අප්‍රේල් වල තමයි ආයෙ අලුත් කරන්නේ. ඊට පස්සේ පොල් තේ පහන දාලා එහෙම එනවා. ඔව් නාග කන්‍යාවක් ඉන්නවා. මේ යාළුවනේ 10 වසරේ. ඔව්. නර්තන ශිල්පී ශාලිකා. අපි දෙන්න ඉන්නවා අතන කෙරවලේ. ඔව්. ලස්සනයිනේ අපි දෙන්න. එහෙනම් බඩගිනි අපි කෑම ටිකක් කාලාම කතා කරමු. හරි ඉතින් අපි කන්න කියලා හදන්නේ. ලෑස්ති කරලා ඉතින් කෑම මේ දැන් ගොඩක් වෙලා අපිට කන්න කියලා කතා කරේ. අපි දෙන්න චුට්ටක් ඉතින් පරක් වුණානේ. ස්ට්‍රිං හොපර්ස්. ඉන්දියාප්ප හදලා දිනවා අම්මා. රස ලස්සනට. මේ කලේ ඉන්දියාප්ප තියෙනවා. එහෙමනේ. ඉන්දියාප්ප තියෙනවා. ඉතින් ඉන්දියාප්ප හදලා තියෙනවා. ඊට පස්සේ මේ ගලේ අඹරපු සම්බෝලයක් තියෙනවා යාළුවනේ. චිකන් තියෙනවා.
කරි. අල ඉතින් අපි පාලත් එනවද? ඉන්දිය අපිට ටිකක් ගන්න. බෙදාගන්න. අපි දැන් අපේ බබාට බෙදමු. සුවඳයි සම්බෝලේ. ගොඩක් දාන්න එපා. අරගෙන කමුයි මීට. ගොඩක් තියෙනවනේ. පස්සේ අපි සම්බෝල. අපේ අම්මගේ ගරියඹුරු සම්බෝලේ. ඒක ටිකක් ප්‍රසිද්ධ කෑමක් නේ. ඇති. ඔය බෙදාගන්නකො. හරි. චිකන් ඔයාලා ඩොග ගාන සද්දයක් එනවා මේ ෆිල්ටර් එක වැඩ කරන්නේ ඒකනේ දැන් නවතින්නද දැන් ෆිල්ටරේ ඒක තමයි ඔය ඩොග සද්දය ගණන් ගන්න එපා අපේ බබාට ටිකක් අසනීපෙන් ඉන්නේ. ඊයේ එළගමන් ටික ඔව් පුරා මම කතාවට වෙනස් වෙලා වගේ තියෙනවනේ නිකන් මේ අමාරුයි ඊයේ අර මේ අපි බයික් එකේනේ ආවේ මේ එනකොට චුට්ටක් අර රෑ වුණ නිසා මේ ග්ලාස් එක හෙල්මට් එක ග්ලාස් එක පාත් කරගෙන ඉන්න බෑ මේ ඒක නිසා පොඩ්ඩක් සීතල වැදිලා තියෙනවා. අපි බෙදා ගන්නකො. සෑහෙන දවසකින් අපි මේ ආවේ ඉතින් මේ බඩගිනි දැන් මේක දිහා බලන් ඉන්නත් බෑ මේ කෑම එක බෙදාගත්තා දැන් කන්න කියලා හදන්නේ ඔයත් බෙදා ගන්න දැන් කමු මේ බෙදා ගන්න මේ මොනවාද අපේ ගෙදර දැන් තව එකක් කියන්න ඕනේ ගෙදර ඉන්නවා පොඩි එක්කෙනෙක් නලාව ගන්නවා බබා එයාගේ අපිට අපි පෙන්නන්න මේ ඊට පස්සේ දැන් මේ නංගිගේ බබා මේ එන්න ළඟයි දැන් හොඳම අම්මත් එනවා අම්මා එනවා දැන් හොඳටම තරක් වෙලා පුතේ දැන් කෑම කන්න ඕනේ මේකනේ දැන් අපිට මේ ඔව් දැන් ගොඩක් වෙලා ඉඳන් දැන් අම්මා කන්න කියලා කියනවා අපේ අම්මා බෝලේ අම්මා ඉතින් රසට කෑම ටික හදනවා ඉතින් අම්මයි කෑම එක කන්න අපි මාරාසයි පැය 4ක් විතර වැය කරගෙන එනවා අපි කෑම කාලා දවල් වෙලා කට්ටියත් එක්කම මේ තාත්තා ගේන පැත්තට ගිහිල්ලා මේ ඔයාලට පෙන්නන්න ලස්සනයි ඇත්තටම මේ අපි දැක්කෙත් නෑ අපිට වීඩියෝ වලින් නම් අපි දැක්කා මේ ලස්සන තියෙනවා ඔයාලට පෙන්නන්නම් දැන් කියන්නේ මොකද්ද කියලා ගිහිල්ලා බලමු එහෙනම් කාලා එන්න මේ අපි කෑම එක වෙන්නම මේ යාළුවන්ට ලස්සනයි මේ වගේ ඉතින් රසට කන්න අම්මලා ළඟටම යන්න ඕනේ නේ අනිවාර්යෙන්ම අම්මගේ මේ කෑම එක ඉතින් උදේට කන්න මාර ආසයි අපි. සෑහෙන දවසකින් මේ හම්බුනේ. මේ ගොඩක් වෙලා අපිට දැන් කතා කරලා කෑම කන්න එන්න කියලා. අපි දෙන්න ඉතින් දන්නවනේ. නැගිටින්නත් පරක් වුණා. ඉතින් නිසා ඉතින් දැන් තමයි කන්නේ. එහෙනම් කමු නේද අපි දැන්? ඕනේ. කාලෙමු. මම ඔයාලට කඩක් කවන්නද? අලලාලා යාළුවන්ට කවලින් උදේ කෑම ගයිස් අපි දැන් තාත්තගේ වත්තට යන්න හදන්නේ පුංචි ඇතුලේ අපි දැන් වත්තට යන්න හදන්නේ හරි ගයිස් ඉතින් අපි මේ වත්තට යන්න පිටත් වෙන්න කියලා හදන්නේ චුට්ටක් ඉතින් වෙලා ගියා අපි ගෙදර ආවෙත් කාලෙකින් අම්මයි අපි කට්ටියම යනවා වයිෆ් ඉන්නවා අම්මා පුංචි ලඝු නංගි කට්ටියම යනවා අපි පවුලේ කට්ටියම යනවා චූටි නංගි
අපි ආව තාත්තගේ වත්තට මේ කෙසෙල් එහෙම දාලා තියෙනවා. ගොඩක් ඉතින් අර වතුර දාපු මේවා එකත් එක්ක ඉතින් සෑහෙන්න ආපදා වෙලා තිබුණා තාත්තට. තාත්තා ඉතින් මේ ආසාවට හදපුවා මේ බිස්නස් එක කරන්න කියලා හදපුවා නෙමෙයි ඉතින් ඔය. යාළුවා ඉතින් අර පෙන්ෂන් ගිහිල්ලා ගෙදර ඉන්න කම්මැලිකමටත් එක්ක යා මේ තියෙන්නේ කවුපි. කවුනේ මේ කවුපි මේ රට කඩ. රටකජු කෑමට හදේ තමයි හදලා තියෙන්නේ. ඒවා. රටකජු. අපි රටකජුත් ගලවලා බලමු. මේ ඉන්නේ රටකජු. ලස්සනයි ඉතින් අර ඈතින් පේනවා ඉරිඹු. ඉතින් අපි ඉරිඹු යායේ මැදින් යනවා. මේ තාත්තා පැලක් හදලා තියෙනවා කිව්වා පිටිපස්සේ මේ වත්ත පිටිපස්සෙම. අපි ඉතින් මේ හේන මැදින් යන ගමන් ඉන්නේ. ඔයාලට පේනවා දෙපැත්තෙම ඉරිඹු තමයි තියෙන්නේ. යායට හදලා ගොඩක් ඉතින් මහන්සි වෙලා තාත්තා හදලා තියෙන්නේ. ලස්සනයි ඉතින් කොළම කොළ පාටයි ඈතට පේන්නේ ඔය විදිහට. සත්තුන්ගෙන් පරිස්සම් කරගන්න ගියාම තමයි ඉතින් අමාරු. අපේ බුබ්බා ඇතින් යනවා. දැන් කරල් පීදිලා තාත්තලා කඩලා තිබුණේ නැහැ අපි එනකම්ම. දැන් මේ කඩන කාලේ හැබැයි මේ ඇට ගන්න තමයි මේ හදන්නේ. ඒ නිසා අර ඔක්කොම කඩන්නේ නැහැ. මේවා වේලෙනකම්ම තියෙනවා. ඇට ගන්න ඕන නිසා අපි බලමු. දලු ඉරිඹු කරලා කඩලා සම්බන්ධ කියලා හිතාගෙන තමයි ආවේ. බලමු ඉරිඹු කඩලා තම්බලා අපි කට්ටියම වයිෆ්ගේ ෆැමිලි එකේ අම්මා තාත්තා තමයි මේ ඔක්කොම කරලා තියෙන්නේ. අම්මා පුංචි අයියා චූටි නංගි ලොකු නංගි ඒ ඔක්කොමත් එක්ක ආවේ. අර වෙනවා ඉතින් මේ දෙපැත්තෙම ඉතින් කොළම කොළ පාට තමයි පේන්නේ. කොයි පැත්ත බැලුවත් කොළ පාට තමයි පේන්නේ. ලස්සනයි ඉතින් ආසයි. දැන් අපි තාම එන ගමන් පිටිපස්සට එන ගමන් වත්ත මැද්දෙන් පේනවා මේ තියෙන්නේ පැල. මේ අපි පැලේ මුරකාරයෙක් තියලා තමයි ගියේ. මේ මුරකාරයාත් ඉන්න උඩට වෙලා හායි කියන්නේ. ඒ තමයි අපේ අයියා one and only brother. ඊට පස්සේ අම්මා ඉන්නවා චූටි නංගි චූටි පණ
චූරි පාන ලැජ්ජයි. පුංචි තාත්තා නම් වැඩ ඉතින්. තාත්තගේ වැඩ. මේක ඈතට ඉතින් පේන්නේ සම්පූර්ණම කොළම කොළ පාට තමයි ඉතින් වටේම. ඉල්මු වගාවේ මුල්ම අස්සන්න තමයි අපි මේ නෙලන්න හදන්නේ. ඒ කියන්නේ අපි එනකම්ම තාත්තා මේ කඩලා තිබුණේ නැහැ. ඉතින් ඕන් අපි මුල්ම අස්සන්න නෙලන්න හදන්නේ. මුල්ම අස්සන්න තාත්තාගේ හේනේ තාත්තා ඉතින් කඩලා තිබුණේ නැහැ. අපි එනකම්ම මේ අපි ආවට පස්සේ කඩමු කියලා තමයි තිබුණේ. මුලින්ම අස්සන්න නෙලපු දවස අද. මේ මුල්ම අස්සන්න. මුල්ම අස්සන්න. ඉතින් අපි මේ වගේ ඉරුමු කරල් ටික කඩාගෙන තම්බන්න කියලා තමයි හදන්නේ. අපි බලමු දෙක කරලා සුද්ධ කරලා. ඒක සුද්ධ කරලා බලන්න. සුපිරි. සුපිරිම කරලා මුල්ම කරලා අපි හොඳම එකක් තෝරගෙන තියෙන්නේ. හොඳට තේරෙනවනේ. ඔව් අපි කරල් ටික කඩාගෙන පැල ගාවට අරන් ගිහලා එහෙනම් සුද්ධ කරගමු නේ. ඔව්. යාළුවනේ මේ ඉරිඟු වගාව ඇතුලෙන් යනකොට මට මේ වෙනස් විදිහේ ඉරිඟු කරලක් හම්බුණා. මෙයාලා දෙන්නෙක් ඉන්නවා. මේ ඉරිඟු කරල් දෙකක් තියෙනවා. මේක වෙනස් විදිහේ ඉරිඟු කරලක් හම්බුණා. අපි මේ ඇතුළට ඇවිල්ලා තියෙනවා. මේ වැස්ස නිසා හානි වෙලා තියෙනවා. මේ නැවිලා තාමත් ඒ විදිහටම තියෙනවා. ඒ වගේ ඒවා. බබා ඔයා කොහෙද? ඕ මේ වගාවේ උන්ටම තමයි ඉතින් සත්තු කාලා මේ ගන්න දෙයක් නැහැ. ඉතින් පොඩි පොඩි ඒවා නම් තියෙනවා. මේ අර කෙරවලේම තියෙන ඒවා මේ ගොඩක් හානි වෙලා තියෙනවා සත්තුන්ගෙනුත්. මේ විදිහට මේ කෙරවලටම අපි ඔව් මේ සත්තු කාලා මේ ඉතින් සත්තුන්ට එන්න පුළුවන් මේ කෙරවලනේ. ඒකයි නේද? මේ පැත්ත ටිකක් ඉතින් අර පැත්ත තරම් නෑ. ඉතින් වැස්සටත් එක්ක නේද බබා? ඔව්. ටිකක් මේ හරිය සල්පා අඩු අර පිටු වෙන නම් තියෙනවා. ඔව්. අපේ තව ඉතුරු දෙන්නත් එනවා. දෙන්න තුන් දෙනාත් අපේ නංගිගේ චූටි බබත් එනවා. චූටි බබත් එනවා. හායි හායි කියන්නේ චූටි. අදි හායි හායි. අදි හායි හායි. කොයි හොයා කියන පුතා? අදි හායි හායි.
එයත් ආවා. දැන් අපි ටිකක් සුද්ධ කරානේ මේ විදිහට. මෙහෙම මේ ඉතින් කිරි බඩිරුඟු කන්න වෙන්නේ නැහැ. ඉතින් හේනකින් මේ විදිහට අපිත් ඉතින් ඇත්තටම මේ පළවෙනි වතාවනේ. ඔව් හේනකින්ම කන්නේ. අලුත් බඩිරුඟු ඉතින් හම්බෙලා තියෙනවා කඩපු ගමන් ඒවා ඒ වුණාට අර හේනකට ඇවිල්ලා හේනෙන්ම කඩලා එහෙම අත්දැකීමක් ඉතින් ගන්න පළවෙනි පාර. ලස්සනයි. සුපි. දැන් අපි මේ ටික මේ තම්බ ගමුනේ. තාත්තා ලිපක් හදලා මේ සුද්ධ කරලා මෙතන දාලා තිබුණේ. ඔව් තාත්තා ලිපක් හදලා දුන්නා. නින්දරත් මේවා කරලා වතුර එක නම් පැහැෙනවා. දලු එකක් දාන්න නේ අම්ම සුද්දා. මේක ඇද්ද? අර අරවා? මේ පොඩි එක ඒක මට දත් හරිය නැති හින්දා. ඒක අපේ නංගිගේ බබාට ඉතින් අපි එක කරලක් ගත්ත මේ මෙතන ගණදේවි කෝවිල නේ අම්මා. ගණදේවි කෝවිලට මේ පූජා කරන්න. අපි ඒක ගිහිල්ලා අයියයි මායි මේ වයිෆි ගිහිල්ලා පූජා කරලා එනකන් මේක තව ටිකක් තැම්බෙන්න තියලා යනවා. අන චීස් කියන්නේ බඩිරුඟු ගිල්ලන්නේ අර දෝනි මෙයාට බඩිරුඟු කරලා දීලා දෙන්නේ බලන්න කන විදිය. අතෙන්ට දල්ව දාලා නෑ. හයි කැන් හයි ඉතින් ඉරිමුටි ඔක්කොම අපි තම්බලා දැන් තමයි මේ කන්න හදන්නේ. අපි පැල උඩ ඉන්නේ. අපේ අම්මා අන්ටි ඉන්නවා. යාය පේනවා මේ ඈතට. දැන් මේ බඩිරුඟු හුළඟ වැඩි කියන ආසාවෙන් මේක තම්බගෙන තලට වෙලා කනකොට මාරම පාට සියාව සුපිරිනේ. මාරම කීරහක් තියෙනවා. ඇත්තටම ඉතින් මෙහෙම මේ වගේ ෆ්‍රෙෂ් බඩිරුම් කරලා මෙහෙම ඉරිඹු හේනක් ඉරිඹු යායක් මැද්දේ ඉඳගෙන
කන්න ඉතින් කලාතුරකින් තමයි හම්බෙන්නේ. අපිට ඇත්තටම මමත් ඇත්තටම මේ අත්දැකීම ගන්න පළවෙනි වතාවට. මුළු සුපිරි. ආයෙත් බා. මේක බා. හදනේ. ප්ලේන් ටිකක් හම්බුණා ළමයි. සුපිරි ප්ලේන් ටික. බලමු මේ පැලේ ඉඳගෙන බොද්දි මේකේ තියෙන වෙනම රහ. හවස් වරුවට නියමයි ඉතින්. සුපිරි. අපි තාමත් පැලේ ප්ලේන් ටි බොනවා. ඉතින් තාත්තගේ මේ රටකජු වගාවනුත් අපි ගස් දෙක තුනක් ගලවලා බලනවා. ඉතින් මේ තම්බල කන්න පුළුවන් තත්ත්වය තියෙනවද කියලා. තාම නම් මදි. තව චුට්ටක් සති දෙකක් විතර තිබුණා නම් හොඳයි කියලා තමයි කියන්නේ තාත්තා. මම ඉතින් ඇත්තටම මම ගොඩක් ආසයි මේ රටකජු තම්බල කන්න. ඒ නිසා ඔය තමයි ඉතින් ගලවලා බලන්නේ. අපිට ආයිත් මේ ඇති නේ තාත්තා. කන්න ඇද්ද? වෙන්නේ නේද? ඔව්. වෙන්නේ නැන්නේ. ඇති නේද තාත්තා? ඇති. ඔව් තව බහිනවා වගේ නේ තාත්තා. ඒ කියන්නේ තව දළු ඒවා තියෙනවා ගොඩක්. ඇති ඇති. ඔව් ඇති. නිකන් නාස්ති වෙනවනේ. තව එකක් කොයි කරන්නේ? හිතවද? නෑ ඒකනේ. මේවා තව ඔක්කොම වහන් කරනවා මේ. ඒ වගේනුත් දානවනේ. අල මේවා ඔක්කොම වැහෙන්ද? මේ ඒ වගේනුත් දානව නේද? ඒක වැහෙන්ද වැහුනන වත්තන ඒක ඔයෙන්ද අලෙරෙන්නේ. හරියට. මේ යාළුවනේ අපි දැන් පිටත් වෙන්න හදන්නේ තාත්තගේ වත්තෙන්. එහෙනම් අපි ගෙදර ගිහිල්ලා නැවතත් හම්බ වෙමු. ගයිස් අපි ගෙදර ආවා.